සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අදත් පුංචි වීඩියෝ එකක් බලන්න මින්වර ෆ්ලෝරා මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ පෙන්නන්නේ දැනට ලංකාවේ මම දන්න විදිහට මිල අධික එක් පැලයක් තමයි මේ පෙන්නන්නේ. තායි මොන්ස්ටෙරා. ඉතින් මෙයාව ගොඩක් අය ඉල්ලපු එක්කෙනෙක්. මම හදලා දෙන්න පුළුවන් ඒවා දුන්නා. යාළුවන්ගෙන් හම්බ වෙන ඒවත් ඔයාලගේ ඉල්ලීම අනුව දුන්නා. ඉතින් මෙයාලා ටිකක් ලොකු ගස් ටිකක් මට තියෙන්නේ දැන්. මේ මම හිතුවා මෙයාලවත් ඉල්ලුම වැඩි නිසා පොඩ්ඩක් සේල් කරන්න. ඉතින් බලන්න මෙයාලගේ මේ පත්‍රයක ලොකු මෙන්න මේ විදිහට හෙන්නම ලොකු අපි කියන අපේ භාෂාවෙන් ලොකුම ලොකු වැස්සට ඉහළගෙන යන්න පුළුවන් සයිස් එකේ අර ලොකු හබරල තියෙන්නේ. අන්නේ සයිස් එකට ලොකුම ලොකු විදිහට පත්‍ර හැදිලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ හිතන්න මෙයා කොච්චර කල් මේ විදිහට හැදෙන්න ඕනේද කියලා. ඇත්තටම මෙයාව හරිම අපහසුවෙන් තමයි අපි මේ තත්ත්වයට හදාගන්නේ. ඉතින් මෙයාගේ ඉල්ලුම පුදුම ඉල්ලුමක් තියෙන්නේ. ඇත්තටම මෙයාව දැන් මම දන්න විදිහට මට වඩා ලොකු ව්‍යාපාරයක් කරන එක්කෙනෙක්ගෙන් අහුවහම කිව්වේ මෙයාව ලංකාවට දැන් ගෙන්නන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මෙයා මිල අධිකයි කියලා තමයි කිව්වේ. ඉතින් බලන්නකො මෙයාගෙම තියෙනවා මෙන්න මේ වගේ ලොකු පත්‍රයයි මේ වගේ විශාල එක්කෙනෙක් මේ බලන්න සෑහෙන විශාල එක්කෙනෙක් ඉන්නේ යාගේ පත්‍රය. ඊළඟට මෙයාගේ මෙන්න මේ විදිහට මේ පත්‍රය තියෙනවා. මේ විදිහට මේ පත්‍රය තියෙනවා. මෙයාගේ මේ පත්‍රය මගේ අතින් කැඩුනා යාළුවනේ. මේ මොකද යාළව තියන්නත් ඉඩමදි එච්චරට මේ අර මෙහෙම විහිදිලානේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඉතින් ඒ නිසා තියන්න ඉඩමදි වෙලා. ඉතින් ඒකෙන් හේ අත්ත පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන මෙයාලව ටිකක් මිල වැඩි. ඒ නිසා ගන්නම කැමති කෙනෙක් ඉන්නවා නම් විතරක් මට කතා කරන්න. එතකොට මම මෙයාලගේ මිල කියන්න. ඉතින් පොඩි මිලකට නම් නැහැ යාළුවනේ. මෙයාව රුපියල් 2000 ඒ වගේ මිලට නම් නැහැ. ඇත්තටම 2000 අපිට දැන් චූටි පැලවත් නැහැ යාළුවනේ. ඒ නිසා චුට්ටක් මිල වැඩි. මෙයාගෙන් පැල අරගෙන ගිය මගේ යාළුවෝ දන්නවා මෙයාව කොහොමද මම හදන්නේ. එච්චරට මහන්සි වෙන්න ඕනේ. වතුර වැඩි කරගන්නේ නැතිව තියලා තමයි අවුවට තියන්නේ නැතුව ඒ විදිහට හදලා තමයි මම මෙයාලව මේ විදිහට හදන්නේ. ඉතින් මේ බලන්න මේක පත්‍රයක් මෙන්න මේ විදිහට ලස්සනට හදාගන්න සෑහෙන විදිහට මහන්සි වෙනවා. මෙයාලට වතුර මේ කොළවලට වතුර ස්ප්‍රේ කරන්න ඕනේ. මේ වතුර ස්ප්‍රේ කරලා නැති නිසා තමයි මේ විදිහට වියලි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සන පත්‍ර හදාගන්න නම් පොඩ්ඩක් දවසකට එකපාරක් හරි කොළවලට මම කියන්නේ පත්‍රවලට වතුර ටිකක් ස්ප්‍රේ කරන්න. මෙන්න මේ විදිහට ගොඩක් වැස්සට තෙමෙන්න එහෙම තියන්න එපා මෙයාව. මෙන්න මෙයා මේ විදිහට මේ බලන්න ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් මේ ලොකු ශාක දෙකක් තියෙන්නේ. තව එකක් කියන්න ඕනේ යාළුවනේ. මෙයාලව දැන් ඔයාලගේ ගෙදරට ගත්තාම එක පැතිවලට පෝච්චිය හරවන්න එපා. දැන් මෙයාවත් මේ ඔය මම එක පැතිවලට හරවලා එතකොට ඒක ලස්සනට ගහ විහිදිලා හැදෙන්නේ නැහැ. එකම පැත්තකට පෝච්චිය තියලා තියන්න. එතකොට අපි දැන් සතියකට දෙකකට සැරයක් මෙයාව එළියට දානවනේ. එළියට දාපුවාම ඒ තියබ්බ විදිහටම ගේ ඇතුළේ තිබ්බ පැත්තටම ඒ විදිහටම එළියෙත් තියලා තියන්න. එතකොට මෙයාලව ඒ පැත්තටම තමයි කොළ ටික හැදිලා ලස්සනට එන්නේ. නැත්තම් කොළ ටික මේ එක ගොඩට කැතට එහෙම මුකුත් පිළිවෙලක් නැති වෙන්න තමයි මෙයාව හැදෙන්නේ. ඉතින් ඔන්න නැවතත් බලා ගන්න මෙයාලව. ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විතරක් ටිකක් මිල වැඩි. මෙයාගේ මිල ඕනම කෙනෙක්ගෙන් අහලා දැනගෙන කතා කරන්න. මගේ අනිත් හැම මල් වර්ගයක්ම ලාභෙට තිබුණට මෙයාව නම් ලාභෙට දෙන්න විදිහක් නැහැ යාළුවනේ. ඒ නිසා ඔයාලා බලලම මෙයාගේ මිල තීරණය කරලා සාධාරණ නම් විතරක් ඔයාලට ගන්න
පහසුකමක් තියනවා නම් විතරක් ගන්න. මම දැන් මේ කිව්වේ මෙයාගේ මේ ශාක පාත්‍රය එහෙම කොච්චර විශාලද කියලා. ඉතින් මගේ මිල ගානට කැමති නම් විතරයි මම මෙයාව හලවි කරන්නේ. නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාලගෙන් මට කට් කරලා මෙයාව කට් කරන්නත් පුළුවන්. ඉතින් කට් කරලා හදාගන්න තමයි ඊළඟට තියෙන්නේ. ඒ අතරේ මෙන්න මෙයාව ඉල්ලුවා. සෑහෙන ලොකු ඉල්ලුමක් තිබුණා. ඉතින් ඒ වුණාට මෙයාව මගේ තියෙන්නේ ඔක්කොම තියෙන්නේ මදර් පොට් විතරයි. ඉතින් ඒ නිසා මේ මදර් පොට් තමයි මම අලෙවි කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් බලන්න එයාගේ පත්‍රවල ලස්සන පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් අර අලුතෙන් හදන ගෙවල් වලට එහෙම ඇවිල්ලා අරන් යන සයිස් එකටම ඉල්ලනවා. ඉතින් ඒ නිසා මෙයාලව මදර් පොට් වගේ විදිහට තියාගන්න කැමති අය විතරක් කතා කරලා ගන්න ඒ මිල ගණන් වලට. ඒ කියන්නේ මේ ලොකු සයිස් එකේ තියෙන නිසා. ඊළඟට මේ බලන්න මම ඔයාලට එක දවසක් පෙන්නන්න නැති මම තායි මොන්ස්ටෙරා එකක් කට් කළා. එයාගේ පැල මේ විදිහට එනවා කියලා. දැන් බලන්න එයාගේ පැල ලොකු වෙලා තියෙන විදිහ. ඉතින් මෙයාලව වතුර දාන්න නැතුව පුදුම මහන්සියක් වෙලා තමයි මේ හදලා තියෙන්නේ. දවස ගානේ අර පොඩි දරුවෙක් පරිස්සම් කරනවා වගේ තමයි මම මෙයාලව පරිස්සම් කරලා මේ විදියට හදන්නේ. මොකද අධික මිලකට යන පැලයක් නේ. ඒ නිසා ඔන්න ඒ අතරේ මෙන්න මෙයාට ලොකු ඉල්ලුමක් තිබුණා. ඇග්ලොනිමා විශේෂය. මෙයා තැඹිලි පාටයි. කැම් එකට ලස්සනට පේනවද දන්නේ නැහැ. මම මේ දැන් ඔක්කොම ටික ගැලෙව්වා. මේ ටික සේරම ගලවලා ගත්තා. දැන් මම මෙයා පොට් කරන්න තමයි මේ තියාගෙන ඉන්නේ. ඉදිරියේදී ඔයාලට මේ වර්ගෙත් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳ මුල් පද්ධතියකුත් එක්කයි මම ගලවලා අරන් තියෙන්නේ. ඉතින් එයාලව ගොඩක් තියෙනවා. ඒ දැන් මම මේ ෆ්‍රී පොට් කරන්න ලෑස්ති වෙන ගමන් මම මේ එකත් පෙන්නුවේ ඔයාලට මේවා ඉදිරියේදී ගන්න පුළුවන් කියලා. බලන්නකෝ එයාගේ පත්‍රයක අමුතුම නිකන් තැඹිලි පාටකට හුරු පාටක් තියෙන්නේ. ඉතින් මෙයාව ගොඩක් අය දැකලා ඉල්ලුවා. ඉතින් මම මේ මදර් පොට් එක ගලවන්න නැතුව තියාගෙන ආසාවට තිබ්බේ මේ පස්සේ ගලවලවා කියලා. දැන් ඉතින් හිතුණා ආයේ ඕක ඉල්ලනවත් වැඩිනේ. ඒ නිසා දෙනවා කියලා. ඉතින් මෙන්න මෙයාවත් එහෙමයි යාළුවනේ. මෙයාගේ පොඩි පැල තමයි මම සේල් එකට දැම්මේ. මේ හැමෝම ඒක අරන් තිබුණා. මේ තියෙන්නේ තාම මම දැන් අද තමයි කුරියකට දාන්න හදන්නේ. මේ හැමෝම අරන් තිබුණා. හැම එකකම තිබුණා මෙයාගේ පැලයක්. ඉතින් මේ පැල පොඩි පැල ටික තමයි දුන්නේ. මේ දැන් තියෙන ලොකු පැල. මම මේ ටිකත් මේ ගැලෙව්වා. ඒකත් ඉදිරියේදී ඔයාලට මේකේ ලොකු පැල ගන්න පුළුවන්. බලන්න එයාලගේ මුල් පද්ධතිය. හොඳට තියෙනවා මුල්. ඉතින් මේ වගේ විදිහට හදලා තමයි මම ඔයාලට දෙන්නේ. කියන්නේ මම හදන මගේ පැල තමයි මම ඔයාලට දෙන්නේ. ඔන්න ඔය විදිහට ලස්සනට ඉදිරියේදී ඒවත් ගන්න පුළුවන්. මේ මිස්ලාගේ දැන් යන්න තියෙන අද යන්න ඉන්න පැල. ඒ අතරේ මෙන්න මෙයා බලන්න. ස්විස් චීස් එකේ වෙරිගේටඩ් එක්කෙනෙක් නේ. එයා වෙරිගේටඩ් වෙලා තියෙන්නේ. එයාගේ පැලත් ඉදිරියේදී මම ඔයාලට දෙනවා. ඉතින් මට විශේෂයෙන්ම කියන්න ඕන උනේ අද තායි මොන්ස්ටෙරා එක ගැන. ඒ අතරේ වැඩියෙන් තමයි මම මෙයාලවත් පොඩ්ඩක් පෙන්නුවේ. ඉතින් බලන්න මෙයාලා ගන්න කැමති අය විතරක් කතා කරන්න පොඩ්ඩක් මිල වැඩි මෙයාලගේ. ඒ නිසා මේ පොට් එක පිටින්ම හෝ ගලවලා නම් ගැලෙවුවොත් නම් අපරාධයක් වෙනවා. පොට් එක පිටින් තමයි මම කොහොමත් කුරියකට දෙන්න වෙන්නේ. එහෙම වුණොත් එහෙම බලලා ගන්න කතා කරන්න. තව එකක් තියෙනවා යාළුවනේ. ගෙදරට එන්න කතා කරන්න එපා යාළුවනේ. ඒක මට අපහසුතාවයක්. මටත් ඒ කියන්නේ මම අපහසුතාවයට පත් වෙනවා ඒක අහනකොට. අකමැති නිසා තමයි මම ගෙදර සේල් එක කරන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා ගෙදරට එන්න අහන්න එපා. ඒක මට කරදරයක්. ඒ නිසා මම ගෙදරට කිසිම කෙනෙක්ව ගෙන්න ගන්නෙ නැහැ. ඔන්ලයින් විතරමයි මම කරන්නේ. ඒ නිසා මේ
මෙතනින් එහාට අනේ කවුරුත් අහන්න එපා ගෙදරට එන්නද කියලා. අපි මගේ විශ්වාසය මම අනිවාර්යයෙන්ම රකින්නවා. ඒ කියන්නේ ඔයාලට හොඳම නිරෝගී පැල පෙන්නන පැලේම ඒ විදිහටම එවනවා කියන එක මම අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා. ඒ නිසා මම බොරු කරලා පැල එවන්නේ නැහැ. ඒ නිසා ඔයාලට හොඳම පැල ටිකක් නිරෝගී පැල ටිකක් දෙන්නේ මම. පෙන්නන පැලේමයි එවන්නේ. ඒ නිසා ගෙදරට ආව වගේම තමයි යාළුවනේ මගේ පැල ටික මං එවන්නේ. ගන්න යාළුවෝ දන්නවා නැත්තම් දිගින් දිගටම එක්කෙනෙක් 10 15 පාර ගන්නෙ නැහනේ. හොඳ පැල එවන්නේ නැත්තම්. ඒ නිසානේ ගෙදරට එන්නද කියලා අහලා කරදර කරන්න එපා. එහෙනම් මගේ මේ පුංචි වීඩියෝ එක බැලුවට මාත් එක්ක එකතු වෙලා මගේ කතාව අහගෙන හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි කියන ගමන්ම අදට මම නවතින්න. ඔයාලට සුබම සුබ දවසක්.